සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විදේශගත වෙන්න බලාගෙන ඉන්න ඔයාලට ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් පැහැදිලි කරන්න. විදේශ රැකියාවන් සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින් රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් විදේශගත වන්නේ නම් කාර්යාංශ ලියාපදිංචිය සිදු කරනු ලබන්නේ අවසන් අනුමැතිය අංශයෙන් තමයි. විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට නියෝජිත ආයතනයක් තෝරා ගැනීමේදී එහි වළංගුභාවය ඉතාමත් වැදගත් වෙනවා. කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතනයක් මගින් විදේශගත වීම අනිවාර්ය විය යුතු කාරණයක්. විදේශ රැකියා නියෝජිත ආයතනයේ වළංගුභාවය පරීක්ෂා කිරීමට සියලු දෙනාට පුළුවන්. ඔවුන්ට ලියාපදිංචි වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම බලපත්‍ර අංකයක් හිමි වෙනවා. ලියාපදිංචි නියෝජිත ආයතනයක් නම් ඒ වළංගුභාවයේ තියෙන රැකියා නියෝජිත ආයතනයට අදාළ රටකින් රැකියා ඇනවුමක් ලැබිලා තියෙන්න ඕන. ඒ රැකියා ඇනවුමේ වළංගු රැකියා ඇබෑර්තු අනිවාර්යයෙන්ම සඳහන්ව තියෙන්නත් ඕන. මේ ආකාරයට තෝරාගත්ත රැකියා නියෝජිත ආයතනයක් ඒ ආයතනය මාර්ගයෙන් තමා කාර්යාංශ ලියාපදිංචිය සිදු කරනු ලබන්නේ. රැකියා නියෝජිත ආයතනයකින් ලියාපදිංචිය කරනකොට සලකා බලන කාරණා ගොඩක් තියෙනවා. මොකද නීත්‍යානුකූල විදේශ ගමනක් තහවුරු කිරීමට තමයි ඒ විදියට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න ඕනේ. මුලින්ම බලන්න ඕන විදේශගත වන කෙනෙක්ගේ වයස කොහොමද කියලා. විදේශ රැකියාවල ගෘහස්ත රැකියාවට යනවා නම් කාන්තාවක් අවුරුදු 21ට වැඩි වෙන්නට ඕන. පිරිමි කෙනෙකු නම් වයස අවුරුදු 18ට වැඩි වෙන්නට ඕන. එතකොට ගෘහස්ත නොවන රැකියාවක් සඳහා විදේශගත වන කෙනෙක් නම් අවුරුදු 18ට වැඩි නම් විදේශ රැකියාවකට පිටත්ව යන්නට පුළුවන්. ඊට පස්සේ විදේශගත වීමේදී අපි අනිවාර්යෙන් රැකියාව සම්බන්ධයෙන් රැකියා ගිවිසුම පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. විදේශ රැකියාවකදී අපේ ලියාපදිංචි කිරීමට ප්‍රධානම සාධකය ලෙස සලකන්නේ සේවා ගිවිසුම තමයි. සේවා ගිවිසුම කියන්නේ රැකියා යෝජක සහ රැකියාව සඳහා පිටත් වන පුද්ගලයා අතර සිදු කරන ලබන ගිවිසුමක්. මේ ගිවිසුම සමහර අවස්ථාවල අදාළ රටේ තානාධිපති කාර්යාල හරහා තහවුරු විය යුතුයි. සමහර අවස්ථාවලදී රැකියා නියෝජිත ආයතන මගින් ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම විදේශ රැකියාවක් සඳහා යෑමේදී අපි අනිවාර්යයෙන්ම සලකා බලනවා ඔවුන්ගේ ලබා දෙන පුහුණුව. විදේශ රැකියාවකට යද්දී අලුත් පරිසරයක්, සංස්කෘතියක්, අලුත් ජන කොට්ටාසයක් තමයි හැමෝටම හම්බ වෙන්නේ. මේ හැම දෙයකටම යන්න කලින් අපි මේ පිළිබඳ යම් කිසි දැනුමක් ලබා ගන්නට ඕන. ඒ දැනුම සඳහා විදේශ නියුක්ති කාර්යාංශය විසින් මනා පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුව ලබා ගැනීම ඉතාමත් වැදගත්. නමුත් සමහර අවස්ථාවන් තියෙනවා විදේශ රැකියාවකට ගිහින් පළපුරුද්ද ලබාගත් කෙනෙක් නම් අපි අදාළ පුහුණුව වෙනුවට පළපුරුද්ද සලකා බලලා ලියාපදිංචි කටයුතු කරගෙන යනවා. අවුරුදු 45ට අඩු කාන්තාවක් විදේශ රැකියාවකට යනවා නම් අනිවාර්යෙන්ම පවුල් පසුබිම් වාර්තාවන්, ළමා සුරකුම් වාර්තාවක් ලබා ගන්නට ඕන. ඒක ලබා ගන්න ඕනේ Tamanට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගයෙන් තමයි. ඒ හැරුණකොට විදේශ රැකියාවකට යද්දී සමහර රටවල් වලට විදේශීය රක්ෂණාවරණයක් ලබා ගන්නටත් ඕන. ඒක බොහෝ වෙලාවට රැකියා නියෝජිත ආයතනය මාර්ගයෙන් ජනතාවට පහසුකම් සලසනවා. එම රක්ෂාවරණය ලබා ගන්න. මේ ආකාරයෙන් සියලුම අවශ්‍යතා සම්පූර්ණ කළාට පස්සේ ඒ රටට අදාළ ලියකියවිලි සහිත රැකියා නියෝජිත ආයතනය විසින් ලියකියවිලි ඉදිරිපත් කරලා කාර්යාංශ ලියාපදිංචිය සිදු කරනු ලබනවා. ඒ බව සනාථ කරගන්න ආරක්ෂිත මුද්‍රයක් අලවලා ඒ බව තහවුරු කරනවා. මේ ආකාරයට නිවැරදිව කාර්යාංශ ලියාපදිංචි වෙලා විදේශගත වෙන එක තමා සුරක්ෂිත කියලා අපි කියන්නේ. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබ සැමට සුවබර දිවියක්.